බයිසිකල් පදින්න මුලින්ම පුරුදු වෙච්ච දවස මතක් කරන්න. පණ දාගෙන පැද්දේ නැද්ද? අවුවෙත් පැද්දේ නැද්ද? තුවාල වෙලා තියෙද්දිත් පැද්දේ නැද්ද? හැබැයි දැන් අවුවේ බයිසිකල් පදින්න කිව්වොත් පදිනවද? අම්මා කියලා 12ට විතර පුතේ කඩේට ගිහින් අරන් එන්න පුතේ කොළ පැකට් එකක් කියලා. දවල් 12යි ගිනි පුට්ටකේ. බෑ කියනවනේ දැන්. ඇයි ඒ දැන් බයිසිකල් පදින්න ආසා? නෑ දැන් ඉස්කෝලේ 9 10 කොල්ලෙකුට කියනවා බයික් එකේ යන්න. ඌ යන්නේ නැද්ද? යනවා. ඇයි ඒ? උට දැන් බයික් එක තමයි ෆීල් වෙන්නේ. උට බයිසිකලේ ෆීල් වෙන්නේ නෑ. තව ටික දවසක් ගියාම අම්මා කියනවා පුතා බයික් එකේ ගිහිල්ලා බයික් එකත් එපා වෙනවා. තේරුණාද? ඒ කාලවල හැටි. ඒ කාලෙට එහෙම වෙන්න ඕනේ. තේරුණාද? දැන් මට බයිසිකලේ කිව්වත් ඒත් එපා. බයික් එක ඒත් එපා. කාර් එක ඒත් එපා බා. මං දැන් ආසම. මම වගේ වේගෙන් එලවන කෙනෙක් වාහනේ වේගෙන් එලවද්දි ඉස්සරහා ෂීට් එකේ පාඩු ඇලර්ට් එකක් දාගියා. මගේ දැන් රත ගායේ එක ලිමිට් එකක් ඉවරයි පුතා. කිලෝමීටර් ලක්ෂ ගාණක් මම වාහනේ එලවලා තියෙනවා. මගේ ලිමිට් එකේ රත ගායේ එක ලෙවල් එකක් ඉවරයි. දැන් ඊළඟට තියෙන අර SUV ටයිප් එකේ පාඩු එකක් අන්න ඒ වගේ ටයිප් එකෙන් ඒකත් අරගෙන ටික කාලයක් ගියාම ඉවර වෙයි. බයික් එපා වුණා ඉවරයි. ඉතින් කාලේ හැටි. ඊට පස්සේ මොකක් වෙනවද මිනිස්සු වාහන පදින්න? අවශ්‍යතාවය වෙන්නේ. අවශ්‍යතාවයේ ගමනක් යන්න. අර විසේ නෑ. වාහනේට නැග්ග පාඩුවේ ගියා ආවා. කවුරුහරි අපේ ඉස්සර කරන් ගියා කියලා අපිට හිතේ දෙනවද? එතකොට නෑ. දැන් හිතෙනවා පොඩ්ඩක්. තව චුට්ටක් තියෙනවා. ඉස්සර කරන් ගියාට කමක් නෑ. හැරිලා බලන්න බෑ හැබැයි. සමහර කොල්ලෝ ඉන්න ඉස්සර කරන් ගිහිල්ලා හැරිලා බලනවා මේ මං ගියා ඔය අවුස්ස ගන්න හදන්නේ අපි කියන වෙලාව අපිත් ඊට පස්සේ යන්න පටන් ගන්නවා. ඉස්සර කරන් කොච්චර ගියත් කමන්නේ රුම් ගාලා ඉස්සර කරන් ගියට කමන්නේ. හැරිලා බලලා. ඒ මොකද? කියලා අන්න එහෙම බැලුත් අපිත් අවිස්සෙනවා.